Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවා ටෙක් සනා YouTube channel එකට එකතු වෙච්ච මගේ යාළුවෝ හැමෝම. අද මම ඔයාලට කියලා දෙන්න දන්නේ ඔයාලගේ PC එක ඔයාලගේ router එකට connect කරපුවාම ඔයාලගේ data ටික ඉවර වෙන විදිහ ඔයාලට කරගන්න බැයිද? අද මම කියලා දෙන්න දන්නේ ඒකට ප්‍රධාන හේතුවක් වෙන Windows update off කරගන්නේ කොහොමද? හරියට off කරගන්නේ කොහොමද? මේ මම කියලා දෙන step දෙක පාවිච්චි කරොත් ඔයාලගේ Windows update එක permanent disable කරගන්න පුළුවන්. එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් guys ඔයාලගේ PC එකේ Windows update නතර කරන්න ඕනේ නම් මුලින්ම ඔයාලගේ run එක open කරගන්න. run එක open කරගෙන මම මෙතන code එක ගහන්න service.msc type කරා okay කරා. okay කරාට පස්සේ ඔයාලගේ services open වෙනවා. ඒකේ Windows update කියන එක හොයා ගන්න ඕනේ. අලා පල්ලෙහාට ගිහලා මෙන්න මෙතන තියෙන මේ Windows update. මෙන්න Windows update එක ඔයාලා double click කරලා open කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ මේක ඇත්ත manual කියලා මේක disable කරගන්න. disable කරලා start එක පාරක් ඔබලා ආයි stop කරන්න. stop එක ගෙවුවා. ඊට පස්සේ apply කරා okay කරා. එතකොට මෙතන මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ අපි යන් ඊළඟ step එකට. ඉතින් guys ඔයාලා පුරුදු විදිහටම ආයෙත් run එක open කරගන්න. run එක open කරගෙන ඔයාලා එතන run එකේ rec edit කියලා type කරලා enter කරගන්න. enter කරාට පස්සේ ඔයාලා rec edit එක open වෙනවා. rec edit එක open වුණාට පස්සේ මෙන්න මේ යන path එකේ පිළිවෙලට ඔයාලා මේ path එකේ දිගටම යන්න. rec edit එකේ මම මේ පාවිච්චි කරන path එක යන්න software එක open කරගන්න. software එක open කරගත්ත පස්සේ ඔයාලට ඊළඟට හම්බ වෙනවා policy කියලා එකක්. policy මෙන්න මේක open කරගන්න. මේක open කරලා පස්සේ Microsoft කියලා තියෙනවා. Microsoft එක open කරා. ඊට පස්සේ මේක Windows මෙන්න මෙතන තමයි අපිට වැඩේ කරන්න තියෙන්නේ. මේ Windows එක right click කරගන්න ඔයාලා මුලින්ම. මේ right click කරලා new වලට යන්න. ඊට පස්සේ key වලට යන්න. ඊට පස්සේ මේක type කරගන්න Windows update කියලා. මේ මම type කරන විදිහටම type කරගන්න. Windows update එක type කරගත්තට පස්සේ ඔයාලා ඊළඟට ආයෙ folder එකක් එතන හදා ගන්න ඕනේ. ඊට පස්සේ Windows update එක right click කරා new ගියා key ගියා. ඊට පස්සේ මෙතන name එක දාන්න AU කියලා capital වලින් AU කියලා දාගන්න. දාගෙන ඉවර වෙලා ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඒ tab එකම ඇද්දට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා new ගියා 32 bit එකට ගියා. ඊට පස්සේ මෙතන දාන්න not auto update කියලා. ඊට පස්සේ okay කරා. ඊට පස්සේ ඒක double click කරලා open කරගෙන ඔයාලා මෙතන එක දාන්න. එක දාලා okay කරන්න. ඊට පස්සේ ඔයාලගේ PC එක update වෙන එක සම්පූර්ණයෙන් නතර වෙනවා. permanently update වෙන එක නතර වෙනවා. ඔයාලට මේ විනාප වීඩියෝ හොඳයි නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එහෙනම් thank you.